Hello යාළුවනේ. Good morning ඉතින් කොහොමද? අද අපි අපේම ගමේ තියෙන අපේම වලට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඇතිනේ. අපි දැන් නම් ඉන්නේ වැව ගාව. මේ ලස්සන වැවක් ගාව ඉන්නේ. අපි මේ වැවේ මුළු වටේම යනවා. ඔයාලා මේ වීඩියෝ එක ලස්සනට බලා ගන්න පුළුවන් මේ. මේ තියෙන්නේ වැව. කඳු ගොඩාක් තියෙනවා මේ නැති වලට. එතනයි. අද මේ දවස් දෙකේ වතුර වැඩි වෙලා තියෙන්නේ. අයාරිය කියලා අපොක්ක ගන්න මේ කඳුනන් මොන නිකන් නවන්න ඒ කඳුල නවන්න නැතුව ඇති අපි තවත් තැන් වලට යමු මේ හරක් ඉන්නවා ගොම තියෙනවා මට දැන් ගොම පිටකුත් ඈගුණා යනවා ඔයාලත් ඉතින් එන්න මාත් එක්ක එහෙනම් අපි යන් ඒ ඉරෙනවා අපි දැන් අන්න අර හරියේ යාළුවනේ මේ මාර්ගස් යායක් වගේ ලොකුවට තියෙනවා අපි ඒ හරියට යනවා ඒ හරිය ලස්සනයි මේ දබ ගහක් තියෙන දබ ගහ කැඩිලාද මන්දා දබ ගහක් තියෙනවා ඒ දබ ගහ වතුර ගොඩක් තියෙනවනේ ඒ හින්දා මේ මොකද්ද යට වෙලා තියෙන්නේ ගොඩක් ලොකු ගහ අපිට ඉස්සෙල්ලා දැක්ක නිකන් කඩාවැල්ලාගේ මල් එහෙම තියෙනවා වඩමුතු මේ අනිත් සර්වද නවා හොඳට වතුරේ නානවා අපි එන යන් තවලුර මේ හරිය එරෙනවා ලොකුවට මල්ලි මේ හරක් ඉන්න එතන හරක අනින් ඇවිල්ලා දුවන්න ඔය ඈ කොයි මේ මල්ලි මල්ලි ගිහිල්ලා වතුර වැඩි හින්දා අපිට මේ කම්බි අස්සෙන් ගින්ගන්න වෙලා තියෙන්නේ මේ පිටේම කම්බි තියෙනවා මේ පිටේ තියෙනවා අපි ඉඳන් යමු කම්බි අස්සෙන් මම මල්ලි ඉලයි ගන්නවා අයියා කම්බියා යාළුවනේ මෙතන එක දිගට ගස් තුනක් තියෙනවා අපේ මල්ලි ඉන්න තැන තියෙන්නේ නම් මාර ගහක් මේ මෙතන ගෙඩි වර්ගයක් තියෙන ගහක් තියෙනවා මං හිතන්නේ නම් කුළු වෙන්න ඇති කියලා දන්නා ඉන්නවා නම් කමෙන්ට් කරන්න මේ තියෙන්නේ මේ ශාකය තියෙන්නේ බෝ පැලයක් සත්තු කාලා දාලා තමයි වේ දාලා තියෙන්නේ එතන පැලවිලා එතන ලස්සන මුල් ඇවිල්ලා තියෙනවා තියෙන
අයියා මොනවද මම නම් හරියට දන්නේ නැහැ මේ වැල් විශාල වැල් තියෙන්නේ. තාම මුතුනේටම තියෙන යාළුවනේ. ඔය දන්න අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ බලන්න අයියා ලස්සන මල්. ඔව් මෙතන ලස්සන මල් වලක් තියෙනවා. අර තියෙනවා යෝධ නිදිකුඹා යායම්ම තියෙනවා. ඊට කලින් මහමත් දරාගෙන මල් වර්ගය ලස්සනයි. ලස්සන මල් වර්ගයක් තියෙනවා. ඒ වගේ මල් ඒ වගේ මල් අතන මල් පිපිලා නැහැ. මේ ටිකේ මල් පිපිලා තියෙන්නේ. මේ ටිකේ මල් පිපිලා තියෙන්නේ. මේ හරිය තියෙනවා අර යෝධ නිදි කුඹ ටික. අපි ඒ ටික පොඩ්ඩක් මෙහාට කරලා යන් ඔළුව එන්නොත් විසයි. අපි මීටින් යන් ඇතුළට ඒ යාළුවනේ මෙහෙ ගම ලස්සනට පේනවා වලට මේ තියෙන්නේ ගොඩක්ම ලස්සනයි. නිදිකුඹ මේකට යෝධ නිදිකුඹ යායම්ම තියෙනවානේ. අපිට එින්ද යන්න පට්ට අමාරුයි. අපි එින්ද දැන් ඉතින් අපේ මේ පැත්තෙන්ම ගිහිල්ලා ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් ගේන්නම්. අපි දැන් එහෙට යන්න ඔය කටු වුණාම රෙදෙනවා. අපි මල්ලි ගිහිල්ලා එහා පැත්තට බලමු මේ පැත්ත ලස්සන නැද්ද කියලා. මේ මුකුල් වෙනවා නේද? ඔව් නේද ඔයාලා පාඩමකට ආවනේ. අපි මල්ලි ඉස්කෝලෙන් හැදුවා. මේ හරි ගොඩාක් තියෙනවා. මෙතන ගොඩක් යටයිද? ඔව් ගිරනවා අත. කට්ටිය ගිල්ලක් තියෙනවා ඔය හරි. travel down the very way. That's the land meaning. ඔන්නේ අරුණ ඉතින් අද අපි තවත් තැනකින් මතු වුණා. අරෙන් එන්න බැරි හින්දා අපි මෙහෙන් ආවා. මේ ගොවියෙක් හේනක් කොටපු තැනක්. මේතර වාඩියකුත් තියෙනවා වල් පේන ඇතිනේ. අපි මේ හැරේ මේ ටිකේ ගොඩක් සුන්දර තැන් ඔයාලට පෙන්නන්නම්. එතන ඉඟුරු වගා කරලා තියෙනවා. මේ ටිකේ කෙසෙල් පොල් හැම තියෙනවා. එයෙන් ගව යාළුවනේ. මේ ටිකේ නම් මේ ටිකේ වැවට මේ ටිකේ අයිනෙන් යන්න පුළුවන් වෙයි. අපි යන්න අතෙන්ට තමයි ගියේ. මේ ටිකෙන් අපිට පයින් යන්න පුළුවන් අතෙන්ට. ඒ පයින් යන්න හරි බයික් එකේ යන්න හරි බලමු. අතෙන්ට තමයි ගියේ. දැන් අපි මතුනේ මෙන්න මෙතනින් ඔව්ව තමයි මැජික් ඉතින්. මැජික් නම් ට්‍රැවල් බ්‍රදර්ස්ම තමයි. අපි යන්න ඉස්සරහටව.
ටිකක් ගහලා තියෙනවා. වල් පේනදිනේ අපිට මේ යන්න බෑ. සැලෑවටම වතුර පිරලා තියෙන්නේ මේ. රටි මුල් ඇදලා මේ තියෙනවා. මේ තියෙන්නේ ඔය මුල් ඇදලා. වෙන්ද මහින්ද බෑ බහින බැලුවට දැස්සට අපි ඉතින් මෙහෙන් යන්න බැරි හින්දා උඩහට්ට ගිහිල්ලා අරෙන් පාරක් තියෙනවා මේ පාරෙන් යනවා. මේ ටිකේ වතුර ඇවිල්ලා තියෙන අපිට යන්න බෑ. අපි උඩහින් මුළු වැවේම සුන්දරත්වය බලනවා. මේ හරියේ තියෙනවා පාසි වගුර ගොඩක්. ඔයා එන්න මල්ලි මේ ඔයා ගිහලා ඊයේ පෙරයි අතන ලස්සන උණ පඳුරක් තියෙනවා ලොකුයි එක. ඉන්න මම ඔයාලා ළඟට ගිහලා පෙන්නන්නම්. අලුතෙන් තියෙනවා. සම්පූර්ණයෙන් හදන්න බැලුවා මම ඕමනා ගන්නනේ. මේ ටිකේ මදුර නොකා කියන්නේ උන. අපි එකක් කුඩ හැදුවා. මේ උදා පිස්සල්ලා ගිහපු තැන වතුරක් තිබ්බා. ඒකෙන් තමයි ගැටුවේ. ලක්ෂයට මඩන දුවා. ඒක අපි යහපේ පැත්තට පාර්කක් කඩන්නට ඉස්සරහ. හුයි 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 ඒකත් කැලේ හින්දා අපිට ඉතින් ඔයාලේ පාර පෙන්නන්න බැරි වුණා. අපි මේ පාරේ පොඩි ඔයාලට අමාරු පාරක් තිබ්බ එක. ඒ හින්දා අපි එතනින් ආවා. දැන් තමයි අපි අර පෙන්නවුවා ඔයාලා මාර ගහක් තියෙනවා කියලා. මාර ගහන්න නෙවෙයි තියෙන මාර ගස් ආයම්ම කියලා මේ දිගේ. ලස්සනයි. පත්තම ලස්සනක් තියෙන්නේ. මේ දිගේම ලස්සන පත්තම ලස්සනක් තියෙන්නේ. අතරක් දිරලා ගස් ටිකක් තියෙන. එතන විතර තමයි අපිට පෙවුන මාර්ගහ තිබ්බේ. ඒවල අපි ඇවිල්ලා වාදි කිව්වේ ගොඩාක් තිබ්බ මාර්ගස්. මෙතන මුල වැවටම තියෙනවා මේ දෙයෙන් වැව යාළුවනේ. මේ මෙතන තනි මුලක් වගේ පේන්නේ. ඒවට ගහේ මුල මේ ටික අපි අරහෙට ගිහින් බලමු. මේ මෙතන තිබ්බ ගහ කඩාවැල්ලා ඒත් මුල තාම තියලා පොළවට ඇදිලා. අන්න හරි හරක් ඉන්නවා. මේ ටික ලස්සනට මේ වල් එහෙම වෙවිලා ලස්සනට තියෙනවා. මේ මාර්ගස් යාය උඩේම ලස්සන මාර්ගස් තියෙනවා. උඩ නෙවෙයි කොළ තියෙන්නේ. අපි තව ඉස්සරහට යන්. මේ මෙතන යාළුවනේ පට්ට ලස්සනයි. මේ යාළුවනේ මෙතන ගොඩාක් ලස්සනයි. මේ වැවත් දිලිසෙනවා ඉර එළියට. එතන මාර්ගා වතුර ගොඩක් ඇවිල්ලා තියෙනවා. පිරීලා ඒ නිසා මේ මාර්ගා යට වෙලා තියෙන්නේ. එතන යාළුවනේ නිකන් පුතුවක් වගේ ලස්සනට තියෙනවා. මේ පුතුවක් වගේම තියෙනවා. ඒත් දෙන්න පුළුවන් සෝපාදා මේ ලස්සන තමයි. අපි අරහෙට
මල්ලි වාට පේනවා නේද අපි ඉස්සෙල්ලා හිටපු තැන. ඒක දිලිද යාළුවනේ. ඒක ලස්සන දිලිනවා. ලස්සන බලන්න ඔයාලත් එන්න මාත් එක්ක ඉතින්. හරි ගොඩාක් ලස්සනට පේනවා ඉතින්. මම හිතන්නේ එතන පාසු තමයි ඇත්තේ. අපි ගිහිල්ලා බලමු. අපිට ඉන්න එතන තියෙන්නේ පොල්ගස් ආයම්ම තියෙන්නේ අරවල් පේන විදිහේද. රිවර්ස්ටන් නේද? ඔව්. අපි දවසේ යන්නේ හිට. අපි එනම් දවසේ යන්නේ හෙත් බලාපොරොත්තු වෙනවා යන්න යාළුවනේ. ඔයාලත් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. කැමරාවට පෙනෙයිද දන්නේ. ඒක කැමරාවට පේන්නේ දන්නේ නැහැ ඔයාලට ඉතින්. මල්ලි කතා කරන්නේ නැහැ. බෑග් අදිනවා දානවා. ඔයාලට පේනවනේ. අදිනවා දානවා. අර හරියන යාළුවනේ අර තියෙන කැලේ ඔයාලට පේනවා ඉතින් ඊට එහා පැත්තේ තමයි ඇල තියෙන්නේ. අපි ඔයාලට ඇලක් පෙන්නන්නම්. අපි ඇලටත් ගිහිල්ලා බලමු. එහාරේ යන්නත් අමාරු වෙන අපි ඉතින් උඩින් ගිහිල්ලා ඇලටත් යනවා. ඉතින් අපි හෙටත් යමු. මේ තියෙන්නේ ලස්සනට පේන වැව. ඔයාලා මේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, පොඩි comment එකක් දාන්න. ඊළඟ ඉතින් අපි ඇලටත් යමු. අර හරියෙන් තමයි ඇල තියෙන්නේ ඉතින්. අපි එන ඇලටත් යමු. මල්ලි උඩා කඩෙන් අපි කොළ කැඳ එකක්වත් බොමුද? මාසිත් එක්ක නේද? අපි ඉතින් යාළුවනේ ඇල ළඟ තියෙන කඩෙන් කොළ කැඳයක්වත් බීලා ඇල බලන්නත් යමු. මේ මෙව්වා විසයි සහිත ගහක් මේ කෑවොත් මැරෙනවා ඉතින් ආයේ සිත වෝච්චුව තමයි ඉතින් අපි යන් ඉතින් යාළුවනේ ඉතින් ඔන්න අපි ඇලලක තියෙන කඩේට ආවා. මේ අපි දැන් කන ගමන් ඉන්නේ. වඩේ තියෙනවා පරිප්පු වඩේ තියෙනවා. තව ගොඩක් දේවල් තියෙන ගොඩක් දේවල් නැහැ. ඒ දෙක විතර තියෙන්නේ. මේ මං කන ගමන් ඉන්නේ දැන් නම්. තාම කොළ කැඳ ගලස්ත ගන් අපේ කොළ කැඳ තියෙනවා. මම මේ රුනිරිස් එක ඔබාගෙන හන්නේ කපන්න පීය තාම ගෙනාවේ නෑ. නැත්තම් කඩා ගන්නම්. මේ ලස්සනයි මෙතන පොල් අතු ගහලා ඉන්නේ. කොළ කැඳ එක අපි ගේන්න කිව්වා. තාම ගෙනාවේ නෑ. දැන් ගේයි. පට්ට සැර යාළුවනේ ලුණු මිරිස් එක නම් කොළ කැඳ එක දැන් ගේන ගම ඉන්නේ. පොඩ්ඩක් දුරයි ඉතින් ගේන්නේ කොට. අපි දැන් පොඩි වතුර ටිකක් බොන්න යන්නේ. වතුර නම් බොන්නේ නැහැ. මං වරෙන් රහසින් කියනවා. තාම කොළ කැඳ එක ගේන්නේ නෑනේ. තාම ගෙනාවේ නෑ. බලමු කී කියලා. ළඟ ගෙන අපිට පේනවා ළඟ ගෙනවා. ගොන්න ගෙනාවා මෙන් තින කොළ කැඳ එක. කොළ කැඳ තුනක් ගෙනාවා. එකක් මාට එකක් මල්ලිට එකක් තාත්තට. හකුරු තියෙනවා. හකුරු ගෙනත් දුන්නා. උඳුව ඩේටි කිව්වරයි. පරිප්පු වඩේ දෙනවා. බේන් ලුණු මිරිස. මල්ලි කොළ කැඳ බොන්න කැමති නෑ. ගෙනාවට බලමු කොයිද කියලා. බොන්න නැහැ ඉතින් කොළ කැඳ ගෙනාවට. මන්නම් බොනවා ඉතින් පට්ට රස්නෙයි. මල්ලි ඉතින් කල්ල කිරිලා වගේ කනවා. මේ බාණ්ඩ යාළුවනේ යන්න අමාරුයි පාරේ. ඇල තියෙනන් අතන අපි පොඩ්ඩක් ගිහලා බලමු ඇලට. ඇල වතුර
වැවේ වතුර ගොඩක් තිබ්බට ඇලේ වතුර මං හිතන්නේ එච්චර නැතුව කියලා. ගිහලා බලමු. මේ පැත්තට ඌවයි ගොඩක්. අපි ඉතින් අන්න අර තියෙන ඇල අර තියෙන අල බෝ වෙලා මේ වල් තියෙන දෙනේ මගෙන් ඇල අන්න අතන තමයි ඇල තියෙන්නේ. දැන් පොඩ්ඩක් බොර වෙලා තියෙන ඇල අපි අර පැත්තේ පෙන්නනම් වලට අපි දැන් කොළ කැන්දේකුත් බිව්වා පොඩි විදිහේ මේ ඇල වල දැන් පෙන්නගුවානේ. අපිට ගොඩක් ඇල දිගේ යන්න බෑ. අමාරු යන්න. අන්න අතන තමයි අපි කෑවේ. කොළ කැන්දේ හැම බිව්වේ. මේ බලන්න ඉතින් යන්න අමාරුයි. ගොඩක් අමාරු යන්න නම්. ඒ නිසා ඉතින් අපි ඇල දිගේ යන්නේ නැහැ. ඔයාලට දවසක පෙන්නන්න. අන්න අර හෙට තමයි ගියේ. මොකද්ද? වැව එහෙම තිබෙත් නැහැ. අපි ඉතින් ගිහිල්ලා වටපිටාව පෙන්නවුවනේ වලට. ඇලත් පෙන්නවුවා. පොඩ්ඩක් ඔය පෙන්නවුවා ඉතින්. අනතන තමයි ඇල තිබ්බේ. අපි දැන් ඔයාලට ඇල පෙන්නවුවානේ. අපි දැන් ඉන්නේ එහා වැවේ කෙළවර ගන්න ඉන්න පාලමේ ඉන්නේ. මේ අපිට ඔයාලට පේනවද මේ පාලමේ ඉන්නේ දැන්. අපි මේ පාලමේ ඉන්නේ වෙන වැව. අපි අද වැවේ ඔයාලට කියන්න නැති විදිහට අපි අද වැවේ නානවා. ඔයාලට කියන්න නැති විදිහට. අපි ඉතින් එහා පැත්තේ කෙළවරට ගිහිල්ලා ඔයාලට මේ පැත්තක් පෙන්නලා අපිත් නාමු ගිහිල්ලා. එන්නේ අපි යා. එන්නේ දැන් ඉන්නේ අපි පාලමේ. මේ වතුරත් ගොඩක් තියෙනවා මේ. අපි ඉතියේ එහා කෙළවරේනේ. ඔයාලට පෙන්නන්න විදියක් නැහැ. මේ ටිකේ කැලෑව තියෙන්නේ. පෙන්නන්න විදියක් නැහැ නැත්තම් පෙන්නනවා. මේ වටේ ඔක්කොම තියෙනවා. අපි අන්න අර හරි වගේ තමයි නාන්නේ. අපි ඉතින් ඒට ගිහිලා ඔයාලට පෙන්නන්නම්. මේ මෙතනින් මෙහෙට බහින්න පුළුවන්. ඉන්න ඔයාලට පෙන්නන්නද? මේ තියෙන්නේ මෙන්න මෙතනින් අතෙන් ගිහලා මෙතනින් බහින්න පුළුවන්. දැන් මෙතනින් බහින්න පුළුවන් නේ. පේන තැන වලට. ඉතින් ඩිසයිඩ් දන්න හැරුවනේ. පල්ලම තියෙන්නේ. ඉතින් අපි නානවා. මෙතන නෙමෙයි නාන්නේ මේ තියෙන පාලම යට. ඔයාලට පේනවනේ මේ තියෙන පාලම යට මේ පාලම. අපි එන යන් උඩහට මෙතනට වැටේ මෙතන ගැඹුරයි. යම් මේ මල්ලිත් ඇවිල්ලා ඉන්නවා. හලෝ. අපි ඉතින් යන් උඩහට. වැටෙත් දන්නේ අපි. අමාරු යන්න. එහෙනම් අපි උඩහට ගිහිල්ලා එමු. මෙතන අඹ ගහකුත් තියෙනවා බේන් වැව. පාලම පල්ලහන ඉන්නේ. ඊටිගේ යාළුවනේ වැවයිනෙන් යන්න පුළුවන් වාහන වලට. අපි දැන් මේ බයික් යන ගම ඉන්නේ. මේ තියෙන්නේ ආයතින් පේන රිවර්ස්ටර්න් වලට. දෙන්නව එතනේ මම මේ අපි දැන් නාන්න හොඳ තැනක් හොයාගෙන යන්නේ. මේ හරිය නාන්න බෑ ඉතර ජරාව ගැඹුරත් එක්ක තියෙනේ. මේ ඉතින් ආහාරයේ තියෙන හොඳ පොට් එකක්. අපි ඒ හැරෙට ගිහලා බලමු. යවල් වෙනවනේ මේ තියෙන ගව. අපි ආරෙට මේ ගියේ අපි ගිහුව තැන. ඔයාලට පේනවනේ අරින් පොල් ගස් තියෙන අපි එන්නේ හැරෙට තමයි ගියේ. අපි තව ඉස්සරහ ගිහලා බලමු. මේ හරියට ටිකක් හොඳයි හැබැයි හොඳවත් නෑ. මේ ටිකේ නාන්න බැරි ඒ හින්දා තව ගොඩක් ඉස්සරහට යමු අපි. ගිහිල්ලා හොඳ තැනක් හමුවට මෙතනින් නාලා ඔයාලා මේ පැත්තට පෙන්නලා බලමු තැනක් හොයාගන්න.
මෙයා කියලා යන්න කිව්ව පාලම මට ඒ එච්චර හොඳ පොට් නෑ. අපි කින් අර පැත්තට ගිහිල්ලා යමු. ඒ හරි ඇති මේ තියෙන වැව. අතන පාලමක්ද තියෙන්නේ? ඒක පරණ කාලේ පාලමක් වලට පේනවානේ. ඉත පෙන්නන්න. හරියන්නේ. ඒක පරණ කාලේ පාලමක් යාළුවනේ. අපි තව උඩහට යන්. ඔන්න යාළුවනේ ඉතින් අපි හොඳ තැනක් හොයාගත්තා. යන්න අපි මේ ඒ යන ගම ඉන්නේ පාරේ. අමාරුයි යන්න. හොඳ පාරක් තිබ්බා ඉස්සර දැන් මේක මේ අතුවේම වැටලා පාර වැහිලා තින්නේ. මේ පොඩි කැලෑවකින් ආවා. මේ තියෙන්නේ. මේ අපි උතන නානවා. සුපිරි නාන්න. මරු හැබැයි වතුර වැඩි. ගොඩක් වතුර. ගොඩක් තියෙනවා ඉතින් වතුර. මේ ගොඩක් මඩ එන්නේ. අපි මෙන්න මෙතන නානවා. මඩයි. ඉතින් නානවද නැති වෙන්න. අපි දැන් නාන්න යන්නේ. මං ගොඩ එන්නේ ඉතින්. අපි යන නාමු දැන්. කොට්ටයක් හම්බුනා නාන්න ගම ඉන්නේ නරු දැන් ඉතින් අපි ගොඩක් කරලා නෑවා. වැවේ වීඩියෝ එක දැන් මෙතනින් අවසන් කරනවා. තව දවසක අපි වැවේ ඉන්න සත්තු කුරුල්ලෝ හැම දෙයක් ගැනම කතා කරනවා. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. තව පොඩි දවසකින් අපි මුහුදේ නාන වීඩියෝ එකක් දානවා. ඔයාලා ඒකත් දාන්න. මේ channel එකට subscribe කරන්න. වීඩියෝ එක like කරන්න, share කරන්න, පොඩි comment එකක් දාන්න. එහෙනම් අද අපි ගිහින් එන්න. bye bye.